කරන හැම පිනකදීම කරන හැම කුසලයකදීම සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා පතන්න. අනිත් හැම දෙයක්ම ලැබිලා තියෙනවා පින්වතුනි. දරුවන් නැති අය දරුවන් පතනවා. දරුවෝ ඇතිව කොයිතරම් ඉපදිලා තියෙනවද? එක්කෙනෙකුට දරුවෙක් නොවන කිසි කෙනෙක් මේ පෘථිවි මණ්ඩලේ නැහැ. මේ හැම කෙනාම එක එක්කෙනාගේ දරුවෝ වෙලා ඉපදිලා තිනවා. දුවෙක් නොවන පුතෙක් නොවන කෙනෙක් නැහැ. අම්මා නොවන තාත්තා නොවන කෙනෙක් නැහැ. මේ පොළොවේ හිස තියපු නැති තැනක් නැහැ. ගෙයක් හදාගත්ත නැති තැනක් නැහැ මේ පෘථිවියේ අපි. ආය මොනවද පින්වතුනේ පතන්නේ? ඉතින් මේ විදිහට ඒ නිසා හිතේ ඇතුලේ බලවත්ව මේ පින්කම් වලදී රඳවා ගන්න ඕන. මට සංසාර දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා.